කලර් කරලා කොණ්ඩේ. අප්‍රේල් වල වගේ අප්‍රේල් වල නේද? ගොඩක් මර ආෆ්ටර් එකක් නැති නේද ගොඩක් පොඩි පිසිවල රැයලා තියෙන්නේ. ඉතින් මෙම වාට වා හිතන් ඉන්නවා මේ කලර් එකකින් හින්දා වායේ කොණ්ඩේ වාට ෂෝට් කරන්න ඕනේ කියලා. ඒක දැන් මෙහෙමයි වාට අවශ්‍ය නම් මේක අපිට හදන්න පුළුවන් කොණ්ඩේ. කැටරින් එකක් කරලා මේ රිපෙයාර් කරලා සම්පූර්ණයෙන්ම හදලා තියන්න පුළුවන්. මොකද ඔයාලා ඉතින් සාමාන්‍ය normal short කරලා lay කරලා අපිට ඒකට ට්‍රීට්මන්ට් එකට යන්න පුළුවන්. මොකද කැටරින් එක අපි ස්ටෙප් 3ක් තියෙනවා. ට්‍රීට්මන්ට් 3ක් තියෙනවා. يعني කැටරින් කියවම දැන් ඉස්සර දීපේ කැටරින් එක ට්‍රීට්මන්ට්. අයන් කරන්න නැති එක තියෙනවද නැහැ? තියෙනවා. අයන් කරන්න නැතිකුත් තියෙන එක කරන විදියක් තියෙන සිස්ටම් 3ක් තියෙන කැටරින් එකේම. එතකොට ඒකේ තියෙන්නේ 6 month එකයි 3 month එකයි 1 month එකයි. ඒ විදිහට ට්‍රීට්මන්ට් 3ක් කියන්නේ දැන් අලුත් රේන්ජ් එකේ ඇවිල්ලා තියෙන ඒ විදිහට. එතකොට ඔය කොණ්ඩේ අපිට රිපෙයාර් කරන්න පුළුවන්. බට් කොහොමත් අර කොණ්ඩේ පොඩක් කපන එක හොඳයි. පොඩි ලුක් එකක් එනවා වගේ හෑ එකට. ඒකින් අපි ලෙන්ත් එක සාමාන්‍ය ගානට ෂේප් කරලා අඩු කරලා පොඩි ලේ එකක් කරලා මම ඔයාලට දැන් කට් කරලා මෙයා දෙන්න. ඊට පස්සේ ඔයා ඊළඟ දවසක ඔයා එන්න අපි ට්‍රීට්මන්ට් එක කරලා මම ඔය කොණ්ඩේ සම්පූර්ණ රිපෙයාර් කරලා දෙන්න. අනික ඔයාගේ නයිස් හෑ කර්ල් එකක් තියෙනවා. බලමු හෑ කට්ටියෙන් කොහොමද කරලා ඉවරලා බලමු කොණ්ඩේට කොයි වගේ ලුක් එකක් දෙන්නේ කියලා. ඊට පස්සේ අපි අයිඩියා කරමු ඊළඟට මොකද්ද කරන්න කියලා වගේ හැයකට. ඕකේ. ඕක කොහමද ගොඩ? අනිවාර්යයෙන්ම කරලා දෙන්න. ඕකේ. රයිට්. ඕකේ. මොකද හිතන්නේ වගේ හැයකට? ලස්සන. ලස්සනනේ. දැක්කද වගේ නැචරල් කර්ලි එක. දැන් අපි ඩැමේජ් එකක් තිබ්බේ හැයකට කට් කරලා තියෙන්නේ. බට් පොඩි ඩ්‍රයි ගතියක් තියෙනවා කොන්නේ. ඒත් ඒක හොඳ ආෆ්ටර් එක හොඳ ෂැම්පු කන්ඩිෂන් යූස් කරනවා නම් ඔයාලට හොඳ හෙල්දි ලුක් එකක් ගන්න පුළුවන්. එතකොට වාගේ කර්ල් එකත් හොඳට රිපෙයාර් වෙනවා. අපි කර්ල් බූස්ට් එකක් දාලා තිබ්බේ ෂැම්පු කන්ඩිෂන් දෙකම. එතකොට හොඳට කර්ල් එකත් රිපෙයාර් වෙනවා. ලස්සන කර්ල් එකත් හැදෙනවා වාගේ. එතකොට කොණ්ඩේට හොඳ වොලියුම් එකක් තියෙනවා. වාන් ඉස්සල්ලාට වැඩිය කොණ්ඩේ කොච්චර සොෆ්ට්ද කියලාද? ඇල්ලුවාන් පස්සේ කොණ්ඩේ අර ඩ්‍රයි ගතිය ඔක්කොම ඩ්‍රයි ගතිය අඩුයි නේ. ඔව් අඩු වෙලා තියෙන්නේ. මේ විදිහට ඔයාගේ මේන්ටේන් කරගන්න ඔයාගේ නැචරල් කර්ල් එක. අපරාධය දැන් ඔයාට මේකට පුළුවන් අපි ගාව වෙනම කැටරින් ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. ඔයාගේ කර්ල් එක ඩැමේජ් වෙන්නේ නැතුව මේ විදිහට ගන්නත් පුළුවන්. අපි ඔයාට බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. හැබැයි මම දකින්න විදිහට මේකත් ඕකේ ආගේ හැයකට ප්‍රශ්නයක් නැහැ. දැන් ඩ්‍රයි ගතිය ඔක්කොම සම්පූර්ණ ගිහිලා තියෙන්නේ. ඕකේ. රයිට්.